හරි. එතකොට පුතේ කලින් අර ස්ක්‍රීන් රෙකෝඩ් එකේ පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට ඒක ඒ නිසා පොඩ්ඩක් ක්ලෝස් වෙනවා. හරි. එතකොට දෙවෙනි වීඩියෝ එක ඒ කොටසේ ඊළඟ වීඩියෝ එක විදිහට මේ වීඩියෝ එක මම ඔයාලට ලෑස්ති කරන්නම්. එතකොට මෙතනදී අපි කතා කරගෙන හිටියේ කොපි කරන එක. කොපි කරන එක ගත්තට පස්සේ කොපි කරන්න අපිට පුළුවන් වුණා මේ විදිහට මේ වැඩේ කරන්න. එතකොට මම පොඩ්ඩක් අන්ඩු කරලා ඒ පාරක් ඔයාලට පෙන්නන්න. හරි. ඔන්න ඔය විදිහට තව චුට්ටක් අන්ඩු කරන්න. හරි. එතකොට මම මෙතන ආපහු මේක කොපි කරනවා. කොපි කරාට පස්සේ මේවට පේනවා මේක මේ විදිහට පොඩි ලයින් එකක් යනවා. ඊට පස්සේ මෙන්න මේ හරියට ඇවිල්ලා මම මේක පේස් කියන එක ඔබනවා. පේස් කියන එක එබුවට පස්සේ මේ විදිහට අලුත් තැනකට මෙතන තියෙද්දිම අලුත් තැනකට මෙතෙන් එනවා. ඒ වගේම දැන් මම කරන්නේ මෙතෙන් ඇවිල්ලා ආයෙ කට් කරනවා. කට් කරාට පස්සෙත් හැබැයි අපිට පෙන්නනවා. මේ විදිහට මගේ සීමාව පෙන්නනවා. මම මේ හරියට ඇවිල්ලා පේස් කරොත් එහෙම බලන්න මෙතන සම්පූර්ණයෙන්ම නැති වෙලා තමයි අලුත් තැනට එන්නේ. ඒ කියන්නේ කොපි කරොත් තියෙද්දිම අලුත් තැනක පිටපතක් හැදෙනවා. හැබැයි කට් කරොත් අර කලින් තිබ්බ දැනේ සම්පූර්ණයෙන් අයින් වෙලා අලුත් තැනකට යනවා. එහෙනම් කට් එකයි කොපි එකේ වෙනසත් දැන් ඔයාලට පැහැදිලි ඇති. එතකොට මේ දෙකම මොනවා කරත් අවසානයේටම මේ පේස් කියන එකට ගිහිල්ලා තමයි අවසානයේ වැඩේ කරන්නේ. හරිද? ඒත් එක්කම මම ඔයාලට මේ සයන්ස් කියන එකේ අකුරු වරද්දලා පෙන්නන්නම්. සයන්ස්. හරිද? හරි. මම අනිත් ඒවා පොඩ්ඩක් මැතමැටික්ස් කියන එක හරියට තියන්නම්කෝ. නැත්නම් ඕකත් පෙන්නන්න. හරි. දැන් මේ සයන්ස් කියන එක වැරදි. හරි. එතකොට යම් තැනක මෙතන අපේ වැරදි ටික පෙන්වන්න බලනවා. කොතනද දන්නවද? හරි. එතකොට B මෙතන ඔයාලට පේනවා මේ හරි ලකුණක් දාලා ABC. එතන ගියාට පස්සේ ස්පෙලිං කියලා පෙන්නනවා. එතනින් පේනවා පුතේ අපිට වැරදිලා කියලා මෙතනින් පේනවා not in dictionary. dictionary මෙහෙම වචනයක් නැහැ. එයා සජෙස්ට් කරනවා, එයා යෝජනා කරනවා මේ වචනේ වෙනුවට තමයි ඔයා අර වචනේ ගන්න නැත්තේ. නැත්නම් මේ වචනේ වෙනුවට ගන්න නැත්තේ. අපිට ඕන වචනේ අපි මෙතනින් තෝරාගෙන change කියන එක එවුවපු ගමන් අපිට අවශ්‍ය තැනට මේක වැටෙනවා. හරිද? ඒ විදිහට අපිට පුළුවන් අපේ වැරදි ටික නිවැරදි කරගන්න. හරිද? එතකොට මෙතන තිබ්බ වචනේ අපිට ඒ විදිහට නිවැරදි. එහෙනම් මේ නිවැරදි කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මේ කියන ස්පෙලින් and grammar එක නැත්නම් අපි මෙතන කියන ස්පෙලින් නිවැරදි අකුරු වැරදිලා තියෙනවා නම් අන්න ඔය වගේ දේවල් අපිට හදාගන්න අපිට උදව් කරනවා මේ මෙන්න මේ ස්පෙලින් කියන එක. මේ මෙතන තියෙන ABC කියලා දාලා මේ විදිහට හරියක් දාලා තියෙන්නේ. චුට්ටක්. හරි. මෙතන අපේ පොතේ අපි වැඩ කර හිටියේ තැන මෙතන අන්න ඔය විදිහට අපිට ඒක ලබා ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි මේකේ අපේ වැඩ ටික කරන්නේ. ඊළඟට අපි යනවා මේ පැතුරු පතක විශේෂ ලක්ෂණ ගැන කතා කරන්න. හරි. එතකොට විශේෂ ලක්ෂණ ගැන කතා කරද්දී මෙතනදී අපි ගොඩක් දේවල් මම මේ වෙනකොට ඔයාලට කතා කරලා තියෙන්නේ. මෙතෙන්ට අවශ්‍ය දෙයක් විතරයි මම මුලින්ම කියලා දෙන්නේ. හරි. එතකොට මම මෙතෙන්ට ගිහිල්ලා මේ කියන එක එක කෝෂය උඩ ක්ලික් කරලා පෙන්නන්න. මේ අවශ්‍යම ටික විතරක් අපි බලමු මෙතනින්. කෝෂය උඩ ක්ලික් කරද්දී පුතේ ඔයාලට පේනවා D11 කියලා කෝෂ ලිපිනේ. මේ දැන් මෙතනින් එනවා D අකුර, මෙතනින් එනවා 11. D11 කියන එක ඇවිල්ලා මෙතනින් D11 අපිට බලා ගන්න පුළුවන්. ඒක පෙන්නනවා පුතේ කොහෙද අපි මෙච්චර කල් සමහර වෙලාවට ඕක දකින්නේ නැතුව කෝෂ ලිපින ගන්න එක එක විදිහට උත්සාහ කරා. හැබැයි අපි ඒක ගන්න එච්චර try කරන්න ඕනේ නැහැ. අපිට අවශ්‍යතාවයට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වැඩ කරද්දී අපිට වැඩ කරන අතරතුරේදී ඔන්න ඔය කියන විස්තර බලා ගන්න, ඒ කියන්නේ විශේෂයෙන් කෝෂ ලිපින බලා ගන්න අපිට මෙන්න මෙතන ඕන තැනක් උඩ ක්ලික් කරාට පස්සේ ගැලපෙන කෝෂ ලිපිනේ මේ name box එකේ නැත්තම් නාම කොටුව ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරොත් A5 මේ පෙන්නනවා. මෙතන ක්ලික් කරොත් I2 පෙන්නනවා. මෙතන ක්ලික් කරොත් M2 පෙන්නනවා. මේක ඔක්කොම පෙන්නන්නේ නාම කොටුව නැත්තම් අපි කියනවා අපේ name box එක ඇතුලේ. ඊට පස්සේ පේලි තහ තීරු දන්නවා. ඔයා මේවා අපි කියනවා පේලි. මම වෙන පාටක් දාන්නම් කොළ පාට. එතකොට sorry මේවා තීරු. මේ G අකුරෙන් කියන්නේ තීරු. එතකොට මෙන්න මේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම මෙවුවා අපි කියනවා මොනවා කියලාද? පේලි. මෙවුවා G අකුරෙන් දාලා තියෙන්නේ I අකුරෙන් මෙහෙම ගත්තොත් මෙන්න මේ කියන ඒවා තීරු විදිහට අපි හඳුන්වනවා. මේ හරහට තියෙන ඒවා අපි කියනවා මොනවා කියලාද? පේලි කියලා හඳුන්වනවා. එතකොට G සහ I මෙතනදී තීරු වෙනවා. 9 සහ 12 මෙතනදී පේලි විදිහට හඳුන්වනවා. එතකොට ඔන්න ඔය තියෙනවා මෙතනින් අපිට බලා ගන්න පුළුවන් A C E F වලට ඊතල ගහලා තීරු කියලා මෙන්න මේ ඉලක්කම් වලට ඊතල ගහලා පේලි කියලා හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කෝෂ සෙට් එකක් එකට එකතු වුණාට පස්සේ අපි කියනවා කෝෂ පරාසයක්. එතකොට මේක කෝෂයක්. එක කොටුවක් ගත්තට පස්සේ අපි කෝෂයක් කියලා කියනවා. ඒව නම් දන්නවා. හරි ඊළඟට මම චූටි වැඩක් කරනවා. ඔන්න බලන්නකෝ. හරි මම මේක ඩිලීට් කරනවා. මෙව්වත් ඩිලීට් කරන්නම් චුට්ටක්. හරි වැඩක් නැතිව මම මෙතනින් ඔක්කොම ඩිලීට් කරලා දානවා.
හරිද? හරි. හරි මේක මට කරදර නිසා මම මේකේ පාටක් චුට්ටක් අයින් කරලා දානවා. හරි. මට දැන් ඕනේ මේ වගුව විතරයි. මේ වගුවෙන් පුතේ අපි පොඩ්ඩක් එකතුවක් ගන්න යන්නේ. මම මෙතන ටෝටල් එක ගන්නවා. හරිද? ටෝටල් එක ගන්න තමයි යන්නේ. කෝෂ ටිකක් දාගමු මේ විදිහට. ඔන්න දැන් බෝඩර්ස් ටිකක් දාලා කෝෂ වලට. මම මෙතන එකතුව ගන්න යන්නේ. මම මේ එකතුව ගන්න පාවිච්චි කරනවා සමානයි සම් B මෙතන ඉඳන් මේ ටික ඇදගෙන යනවා. මේ ටික තමයි එකතු වෙන්න ඕනේ. ඔන්න බලා ගන්න E4 හරිනේ. G4 වෙනකන් හරිනේ. එකතු කරන්නයි යන්නේ. හරි එකතුව ලැබුණා. හරි එතකොට ප්‍රශ්නයක් නැහැ එකතුව ලැබුණා. හරි පහළට ඇදන් ගියොත් ඔන්න අපිට එකතුව ආයෙ පාරක් ලැබෙනවා. හරි දැන් මම මේ එකතුව ගන්න පාවිච්චි කරපු එක මෙතනින් හොයාගන්න තියනවද මට? නෑ. ඒ වෙනුවට මට ලැබුණේ මොකද්ද? 153 කියන අංකය. හැබැයි උඩට ගියොත් මේ ෆෝමියුලා බාර් කියන එකේ ඔයාට බලා ගන්න පුළුවන් අපි මෙතන ටයිප් කරපු එක. මෙතන ගියොත් ටයිප් කරේ 30මයි තියනා ගියත් 30මයි. මෙතන ගියොත් ටයිප් කරේ 45මයි ඒකම තියෙනවා. මලිත් කියලා ටයිප් කරේ ඒකම මෙතනින් බලා ගන්න පුළුවන්. හැබැයි 153 ආවේ උත්තරයක් විදිහට. ඒක අපිට මෙතනින් පේනවා. හැබැයි අපි ටයිප් කරපු එක පේන්නේ නැහැ. ටයිප් කරපු එක අපිට බලා ගන්න මේ ෆෝමියුලා බාර් එකට යන්න පුළුවන්. පුතේ මේ ෆෝමියුලා බාර් එක අපි කියනවා සූත්‍ර තීරය කියලා. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් යතුරු ලියනේ කරන දේ. කියන්නේ අපි ටයිප් කරපු දේ තමයි එතනින් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම තවත් වැදගත් කොටසකට එනවා මම මේ කෝෂ හැඩසව් කිරීමේ මෙවලම් කියන එකයි මේ කතා කරන්න යන්නේ. එතකොට මේකට වැදගත් දේවල් ටිකක් මම කියලා දෙනවා. පුතේ මෙතන මම ටයිප් කරලා තියෙනවා මගේ ඉංග්‍රීසි අකුරු ටිකක් මම මේ සෙට් එකට වෙනම අකුරු වර්ගයක් ගන්නවා. ඒකට මම මෙතනින් ගිහිල්ලා මේ කියන කැලිබ්‍රි කියන එක තමයි තේරිලා තියෙන අකුරු වර්ගය මම වෙනස් කරනවා. චුට්ටක් පහළට ඇවිල්ලා සිංහල ඉංග්‍රීසි කාලෙම මේ තියෙන්නේ. එතකොට මට ඕනේ වෙන භාෂාවකට නෙමෙයි ඉංග්‍රීසි භාෂාවෙමයි. එතකොට ඒ නිසා මම ඉංග්‍රීසි වලට ගැලපෙන ටිකක් මම කැමති භාෂාවක් දාගන්න. මේ කැමති අකුරු වර්ගයක් දාගන්නවා. හරි. ඔන්න මේ ටික දාගත්තා. මේ ටිකට මම තවත් මේ නම් ටිකට තවත් වෙනස්ම අකුරු ටිකක් දාගන්නවා. හරිද? හරි. එතකොට ඔන්න හරි. එතකොට ඔන්න දැන් මම අකුරු වර්ගය වෙනස් කරා. ඒකට අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අකුරු වල විශාලත්වය අපිට අඩු වැඩි කරන්න පුළුවන්. දැන් ඔන්න මැතමැටික්ස් කියන එකට ඉඩ මදි වෙලා මම එයා චුට්ටක් ලොකු කරගත්තා ඒ නිසා. හරි. එතකොට මට මේ වගේ අකුරු වල විශාලත්වය වැඩි කරන්න පුළුවන්. මෙතනින් මේ විශාලත්වය අඩු කරන්න පුළුවන් මෙතනින්. ඒ වගේම අංකයක් විදිහට අකුරු වල විශාලත්වය වැඩි කරන්න පුළුවන්. දැන් මේ පේනවනේ වැඩි වෙන ගමන් ඒවා ගොඩක් වැඩි වෙලා පේන්නේ නැති වෙනවා. හරිද? එතකොට මේ වගේ අකුරු වල විශාලත්වය තව ඕනනම් අපිට මේ කෝෂ වල විශාලත්වය වැඩි කරලා අපි බලමු මෙතනින් චුට්ටක්. හරි. තව චුට්ටක් ඔන්න මම වැඩි කරන්නයි යන්නේ. නේ. ওই විදිහට අපිට කෝෂවල විශාලත්වය වැඩි කරලා ඊට පස්සේ මෙන්න මේ කියන කෝෂ ඇතුලේ තියෙන අකුරු වල විශාලත්වය අඩු වැඩි කරන්න මේ දෙන්නා පාවිච්චි කරන්න පුළුවන්. සහ මෙයාගෙන් එකපාරම අංකයක් විදිහට විශාලත්වය කෙලින්ම ටයිප් කරලා මෙන්න මේ අංකයේ විදිහට අපිට මේ සයිස් එකකින් දෙන්න කියන එක අපිට කෙලින්ම ගන්න පුළුවන්. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන තව එකක් තමයි අකුරු තද පැහැගැන්වීම, අකුරු ඇලකිරීම, අකුරු යටින් ඉරක් ඇඳීම. හරි. ඊළඟට මම එනවා මේ 1 2 3 4 කියන එක තෝරලා එයාට මේ විදිහට මෙයාගේ උඩ ඔබලා එයා තද කළු පාටක් කරනවා. හරි ඔන්න බලන්න පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. වයින් කරපු ගමන් පාට නැති වුණා. අය දැම්ම ගමන් පාට ආවා. ඒක උඩ ඔබුව ගමන් අය පාට නැති වුණා. මේ ටිකටත් අය පාටක් දාලා පෙන්නන්නම්. ඔබපු ගමන් පාටක් ආවා. දැක්කනේ? තද පාටක් එන්නේ. ඒ කියන්නේ තියෙන පාටම පොඩ්ඩක් තද වෙනවා, බෝල්ඩ් වෙනවා. ඒක මෙන්න මෙතනින් I එක ඔබලා අන්ඩර්ලයින් ඉටැලික් කරන්න පුළුවන්. ඉටැලික් කියලා කියන්නේ ඇල කරනවා. ඉටැලික් කියලා අපි ඒකට කියන්නේ ඒකට අකුරු වචන ඇල කරන තමයි I කියන එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ U කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් අකුරු වල වචන වල යටින් ඉරක් අඳින්න. U එකෙන් ওই විදිහට ඉරක් අඳින්න පුළුවන්. ඒක නැති කරන්න ඒක උඩමයි ඔබන්න. I එක නැති කරන්න ඒ කියන්නේ ආපහු අකුරු වචන ටික කෙලින් කරන්න අපිට මේක මුඩම ඔබන්න පුළුවන්. B එක උඩ ඔබලා එයත් ඒ විදිහටම නැති කරන්න පුළුවන්. අපි මේකේ ඕන තැනක අපිට මේ කියන දේවල් අපිට ඇතුළත් කරගෙන වැඩ කරන්න පුළුවන්. හරි ඉලක්කම් අකුරු කියලා කිසිම වේදයක් නැහැ. හරි මේකෙන් කීපයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම I විතරක් පාවිච්චි කරනවා. මේකට U විතරක් පාවිච්චි කරන්න. ඔය වගේ අපිට අවශ්‍යතාවයේ විදිහට ඒවා වැඩ කරන්න පුළුවන්. හරිද? ඒක අපිට කැමැති විදිහට මේ ඕන තැන් වලට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි මේ ටික පොඩි නිසා මම පොඩ්ඩක් අකුරු වල විශාලත්වය චුට්ටක් වැඩි කරන්නම්. අකුරු සෛලක්කම් සියලුම මේ වගේ. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මෙතනින් පාට යෙදීමට මේ පාට යොදනවා කියලා කියන්නේ පුතේ
මම ඉස්සෙල්ලා කරලත් පෙන්නුවා මේ තින්ත බාස්කට් එකෙන් නැත්තම් තින්ත බකට් එකෙන් පාටක් දාන්න පුළුවන්. දැන් මෙයාලට පාටක් ඇවිල්ලා නැහැනේ ටෝටල් එකට. මේ බලන්න. මෙයාලට වෙනකන් අලු මම මේ කට්ටියට දා ගන්නවා වෙන පාටක්. මම මෙයාලට ලාකොල පාටක් දානවා. මේ තීන්ත බකට් එකේ ගාව තියෙන ඊතලෙන් අපිට පුළුවන් අපි තෝරාගත්ත කෝෂ වලට අදාළව පාටක් දෙන්න. ඒ වගේම අපිට ඕන නම් අපිට කැමති සීමාවක් තෝරාගෙන ඒ අකුරට එහා පැත්තේ තියෙන එක තෝරාගෙන ඒ ඊතලයට ගිහිල්ලා අපි පාටක් දානවා මොනවටද අකුරු වලට. එතනදී කෝෂයට නෙමෙයි පාටක් වැටෙන්නේ පුතේ අකුරු වලට තමයි පාටක් වැටෙන්නේ. ඊට පස්සේ මං කහ පාට දැම්මොත් නැති වෙලාම යනවා. මොකද තියෙන්නේ කහ පාටනේ. ඉතින් නිල් පාට දැම්මොත් ඔන්න නිල් පාට එනවා. ඊට පස්සේ කළු පාට දැම්මොත් කළු පාටින් එනවා. සුදු පාට දැම්මොත් සුදු පාටින් එනවා. කොළ පාට දැම්මොත් කොළ පාටින් එනවා. අපිට ওই වගේ අකුරු වල පාට වෙනස් කරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අකුරු වටා බෝඩර් දැමීමට නෙමෙයි මේ කතාව හරියටම වෙන්න ඕනේ. කෝෂ වටා බෝඩර් දැමීම. ඒකේ පොඩ්ඩක් පෙළ පොතේ පොඩ්ඩක් වැරදි. හරි. එතකොට අපිට පුළුවන් මේ අපි තෝරාගත්ත අපි හිතමු මේ හරියේ මේ කෝෂ ටිකට අපිට බෝඩර් දාන්න ඕන නම් මෙතනින් ගිහලා බෝඩර් දාන්න ඕන විදිය පෙන්වන්න. දැන් උදාහරණයක් විදියට පුතේ පොඩ්ඩක් මම එක කෝෂයක් මේක තෝරා ගන්නම්කෝ. තෝරලා පොඩ්ඩක් zoom කරා. ඔයාලට හොඳට පේන්නේ. හරිද? මම මෙයාගේ උඩ ක්ලික් කරලා බේම් මෙතනින් ගිහිල්ලා top board දානවා. top board දැම්ම ගමන් border එක ඇවිල්ලා තියෙන උඩට විතරයි. මේකට ගිහිල්ලා left board දැම්මට පස්සේ border එක ආවේ වම් පැත්තට විතරයි. මෙතෙන්ට ගිහිල්ලා right board දැම්මට පස්සේ board එක එන්නේ දකුණු පැත්තට විතරයි. ඒක පේන්නේ නැහැ මෙතන ඉර නිසා මම ඒක චුට්ටක් මෙතෙන් ඇවිල්ලා පෙන්නන. හරි. එතකොට මේ විදිහට දාන්න පුළුවන්. ඕන ආයෙ පාරක් පෙන්නන right board එක දකුණු පැත්තට එනවා. හරි. එතකොට ඔන්න ඔය වගේ අපිට කැමති විදිහට borders දාන්න පුළුවන්. කැමති ආකාරයට මේකේ කියලා තව border දාන වර්ගය තියෙනවා. මේක thick box border කියලා තියෙනවා. ඒක පොඩක් තද පාටකින් border එක වැටෙනවා. ඒ වගේම තව තියෙනවා borders මේ bottom double border කියලා තියෙනවා. මේ යටින් border දෙකක් වැටෙනවා. ඒ වගේ පුතේ අපිට පුළුවන් වගුවක් වගේ ගහනවා නම් කොටසක් තෝරාගෙන කියන්නේ අපිට අවශ්‍ය පරාසයක් කොහොම තෝරාගෙන බේම් මෙතනින් තියලා අපි ගොඩක් පාවිච්චි කරන්නේ මේ all borders කියන එක. all borders තුන ගමන් හැම තැනකම මේකේ වටේ අපි තෝරාගත්ත පරාසයේ තියෙන සෑම තැනකම අහුවෙන සියලු කෝෂ වලට මොකද වෙන්නේ? border එකක් දාන වැඩේ මෙයා කරනවා. ওই විදිහට අපිට border අඳින්න පුළුවන්, border වල පාට වෙනස් කරන්න පුළුවන්, border වල අවශ්‍ය නැති තැන් මකලා දාන්න පුළුවන්. අපිට border මේ විදිහට border මකන්න පුළුවන් මේ. හරි border තනි තනියම මකන්න පුළුවන් නැත්නම් border එක ඔහොම තෝරාගෙන මකා ගන්න පුළුවන්. දැක්කද? මකණෙන් border මේ විදිහට මකලා දාන්න පුළුවන්. හරිද? හරි මේ විදිහට අපිට සිලෙක්ට් කරලා අවශ්‍ය කෝෂ පරාස මේ විදිහට තෝරාගෙන border දාන්න පුළුවන්. හරි. ඒක තමයි අපිට මෙතනදී border දානවා කියලා අපි කතා කරන්නේ. හරි. ඊට පස්සේ අවසානම කොටස එකෙල්ල කිරීම සහ ස්ථානගත කිරීමෙන් මෙවලා. එකෙල්ල කිරීම සහ ස්ථානගත කිරීමෙන් මෙවලා. පුතේ මේකේ අපිට හම්බ වෙනවා ප්‍රධානම තුන් දෙනෙක්. ඒ කියන්නේ වමට මැදට සහ දකුණට එකෙල්ල කිරීම. ඊට පස්සේ තවත් සෙට් එකක් හම්බ වෙනවා උඩට මැදට සහ යටට එකෙල්ල කිරීම. අපි බලමු එයාලා කොහොමද කරන්නේ කියලා. හරි. දැන් මම මගේ කෝෂ ටික මේ විදිහට කීපයක් තෝරා ගන්නවා. ඒකේ අකුරු වල විශාලත්වය චුට්ටක් පොඩි කරන්නම්. ඔයාලට හොඳට කියලා දෙන්න ඕන නිසා මෙයා වගේ කෙනෙක් එකක් තෝරාගෙන මම මෙතන වම් පැත්තේ තෝරාගෙන තියෙන නිසා මේක උඩ එබුවට පස්සේ මුකුත් වෙන්නේ නැහැ. දැනටපත් එයා ඇයි වම් පැත්තේ තියෙන නිසා. මම මෙතන මැද කියන එක එබුවොත් මැදට ඒ මගේ අකුරු ටික මැදට අරන් දෙන්න කියලා එයා මැදට එනවා. දකුණට ගන්න නම් දකුණට කියන මේ කියන අපි ඒක උඩට ගිහින් බලමු. මේකේ නම line right නැත්නම් දකුණට කෙල්ල කිරීම. මැදට මේ වමට මෙහෙම. හරි. උඩට පහළට ගන්නත් පුළුවන්. පුතේ මේ ඉන්නේ උඩට. මේ ඉන්නේ මැදට. මේ ඉන්නේ යටට. ඉන්න තැනම උඩට පහළට මැදට ගන්නත් පුළුවන්. අපි මැදට අරගෙන එතනත් මැදට ගන්න පුළුවන්. එතනත් උඩට ගන්න පුළුවන්. එතනත් යටටම ගන්න පුළුවන්. මැද ඉන්න තැනත් වෙනස් කරන්න පුළුවන්. දකුණට ගත්තොත් එතනත් මැද කෙළවර උඩට කැමති තැනකට ඕන විදිහට මේවා පාවිච්චි කරන්න පුළුවන්. එකක් විතරක් නෙමෙයි අපිට ඕන එකක් තෝරාගෙන මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලම මම මේක ඉන්න තැන පහළට දාලා ඉන්න. හරි. දැන් මේ කට්ටියම එකපාර දාගත්තාම අපිට ලේසි. මැදට ගත්තා, උඩට දාගත්තා. මේ ඕන එක්කෙනෙක් තෝරාගෙන ආයෙ පස්සේ ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. හරිද? අර කලින් කරා වගේ. ඕන කෙනෙක් වෙන වෙනමත් තෝරාගෙන මේ වැඩේ කරගන්න නැවත වතාවක් අපිට පුළුවන්. හරිද? ඉතින් ඔය වගේ අපිට එයාලගේ පිහිටීම කෝෂය ඇතුලේ කොහොමද වෙන්නේ කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කැමති මේක මැදින් තියාගන්න. ඒ නිසා මම කට්ටියම තෝරාගෙන මැදට ගත්තා. ඔය වගේ විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. වගු ලස්සන කරන්න, වගු වලින් අපිට තොරතුරු ලේසියෙන් බලා ගන්න, උඩට පහළට මැදට, වමට දකුණට මැදට ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ මෙතනින් තියෙනවා ඊළඟට වැදගත් කෙනෙක් දිශානතිය වෙනස් කිරීම. මෙතන එයාට කලින් මෙයා ගැන කතා කරලා යමු. කෝෂය තුල වචන ගොනු කිරීමට අපි කියනවා wrap text කියලා. හරි.
පුතේ මම මෙතන ගහනවා ශ්‍රී ලංකා කියලා. හරි මම පොඩ්ඩක් පොඩි ඉඩක් තෝරගන්නම්. ඔයාලට පැහැදිලිව කියලා දෙන්න. ශ්‍රී ලංකා. හරි. ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා ගහමුකෝ. ශ්‍රී ලංකා කියලා ගහන්න ඉඩ තිබ්බ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා ගහමු. ගියාට පස්සේ එළියට ගියා මේ. මෙයාගෙන් එළියට ගිහිල්ලා තියෙනවා. හරි. මම මේ වැඩක් නැති ඒවා ටික පොඩ්ඩක් බෝඩර් ටික අයින් කරලා දාන්න. අයින් කරන්නේ no borders දීලා පුළුවන්. අයිත් පාරක් පෙන්නන්න. මේ මෙතන ඊතලෙට ගිහිල්ලා no borders කියලා තියෙනවා. ඒතර borders අයින් වෙනවා. හරි. දැන් පුතේ ඔන්න අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා මම මේකේ ගහගෙන යද්දි ඉඩමදි වුණා. මෙහෙට ගිහිල්ලා. හරි. ක්‍රිකට් එකේ එළියට ගිහිල්ලා. අන්න ඒ වගේ වෙලාවට අපිට මෙයාව එන්ටර් කරලා මෙහෙම මැදට පහලට ආපහු ගන්න බෑ. අපිට අර වර්ඩ් වල වගේ ටයිප් කරන එකක් එන්ටර් කරලා පහලට ගන්න බෑ. දැන් මම ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක ටයිප් කරන අතර වාරේදී අපි හිතමුකෝ මම ක්‍රිකට් කියන එක මකන්න. ක්‍රිකට් කියලා මම මෙතන එන්ටර් කරලා පහලට ගන්න යනවා. බෑ. මොකද වෙන්නේ? පහල තියෙන කෝෂයට යනවා. ඒ නිසා මම ගහනවා මෙහෙන් ක්‍රිකට් කියලා. ගහද්දී එළියට යනවා. ඔය වගේ වෙලාවට අපි ඒ ආගේ කෝෂයේ උඩ ක්ලික් කරලා මෙතන wrap text කියන එක උඩ ක්ලික් කරාට පස්සේ එයා මොකද කරන්නේ අපිට කොටස් දෙකකට මේ විදිහට වෙන් කරලා දෙනවා. කොටස් දෙකකට වෙන් කරලා දෙනවා. ඉඩ තියෙන විදිහට කොටස් දෙකකට අර end එකෙන් කරන වැඩේ කරගන්න පුළුවන්. wrap text කියලා කියනවා ඒකට. ඊළඟට අවසානට කලින් දිශානතිය වෙනස් කරන්න. ඒ කියන්නේ පුතේ අකුරු වල පිහිටීම විදිහ තියෙන විදිහේ දිශානතිය වෙනස් කරන්න පුළුවන්. ඒකට පුතේ මෙයා අපි හිතමු ICT කියන එක ගමු. මේ මෙතනින් ගිහිල්ලා ඇන්ගල් එක මේ බලන්න වෙනස් වෙන විදිහ. හරි මේ පැත්තට වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ ICT කියන එක උඩ ඉඳන් අකුරෙන් අකුර ඇවිල්ලා තියෙනවා. පේනවනේ ICT. ඒ වගේම තව පොඩක් අපි කරන්න පුළුවන් දේවල් බලමු මෙතනින්. හරි ICT කියන එක පැත්තකට හැරුණා. ඊට පස්සේ බලමු මෙහෙම. හරි. එතකොට ICT කියන එකම තමයි දෙපැත්තේ වම දකුණ මාරුණා. හරිද? එතකොට ওই විදිහට මේ පැත්තට ICT කියලා තිබ්බ ඉස්සල්ලා ඔන්න බලාගන්න. ඔන්න බලාගන්න ICT තියෙන එක අනිත් පැත්තට මාරු වෙන විදිය. දැක්කද? හරි. එතකොට ඔන්න ඔය විදිහට ICT විතරක් නෙමෙයි මේ ඕන එකක් අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි එහෙනම් ওই විදිහට අපිට කැමති විදිහට තියාගන්න පුළුවන් කැමති පැත්තකට හරව ගන්න පුළුවන් අපේ කැමැත්ත විදිහට. හරිද? මේ ගත්තේවත් අපිට මෙන්න මේ කියන දිශානතිය එහෙම ගත්තේ දිශානතියෙන් ගත්ත දැන් අපි මේ අනිත් පැත්තෙන් හරවපෙව්වා. මේ මෙතන තියෙන alignment වලින් වමට දකුණට උඩට අපිට හදා ගන්න පුළුවන් කැමති තැනට. දිශානතිය වෙනස් කරගත්ත එකක් වුණත් සාමාන්‍යයෙන් අපි තිබ්බ අපේ සාමාන්‍ය විදිහට තිබ්බ දෙයක් වුණත් අපිට එහෙනම් මේ මෙතනින් පිහිටීමේ වෙනස් කරගන්න පුළුවන්. හරි. අවසානයේටම තියෙනවා කෝෂ කිහිපයක් එකට එකතු කරලා අපිට කරගන්න පුළුවන් merge and center. merge and center. ඔයා හිතන්නකෝ දැන් මට මෙන්න මේ ටික එකතු කරලා මම මෙයා කෝෂ රුට ලොකු කරගන්න මේ පේලිය කෝෂ ටික ලොකු කරගන්න ඕන නිසා මම මෙතනින් දානවා මේ student details කියලා මේ හතරම මේ තුනම cover වෙන්න දානවා marks කියලා. හරිද? දැන් ওই වැඩේ තමයි මම කරන්න යන්නේ. දැන් මේ තුනම අහුවෙන marks කියලා දාන්න මේ තුන් දෙනාම එකට කරගන්න පුතේ මම පාවිච්චි කරනවා merge and center. දැන් මෙයා දැක්ක දෙකක් වුණා. හරිද? ඕනනම් මම ඉස්සෙල්ලා මේකට දාලා පෙන්නන්නම්කෝ. ඉස්සෙල්ලා බෝඩර් ටිකක්. එතකොට ඔයාලට පේනවා මෙයාලා බෙදිලා වෙන් වෙලා තියෙන විදිය. දැන් මම මෙයාලා ගාවට ගිහලා merge and center දුන්නවා මම. මොකද උනේ? මේ කට්ටිය එකක් වුණා. එහෙනම් මම මෙතන දානවා student marks කියලා. student marks. හරිද? මැදට අරගෙන පොඩක් බෝල්ඩ් කරලා කුරුවල විශාලත්වය වැඩි කරලා. මේ දෙන්න එකට එකතු කරලා මේ දෙන්නට දානවා මම මොකක් කියලාද? හරි. මේ දෙන්න එකට එකතු කරා merge කරලා මම දානවා student details. ශිෂ්‍යයන්ගේ විස්තර. student details ටික මෙතෙන්ට ගත්තා. student details. හරි. එතකොට ඔන්න යාවත් පොඩ්ඩක් හරි නෑනේ මෙයා ගානටම ගන්න එපයි. ඒ නිසා මම පොඩ්ඩක් ලොකු කරලා පොඩ්ඩක් බෝල්ඩ් කරා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පොඩ්ඩක් අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. හරිද? හරි. එහෙනම් මේ වගේම අපිට එකක් දෙකක් නෙමෙයි ගොඩාක් අපිට merge and center කරලා මේ වගේ එකක් බවට පත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ. මේ බලන්නකෝ. බෝඩර්ස් දැම්මට පස්සේ ලොකු. හරිද? මේ වගේ iset එකක් බලමු එකට එකතු කරලා. බලන්න බෝඩර් දැම්මට පස්සේ මේ ලොකු එකක් හැදිලා තියෙනවා. අන්න ඔය වගේ අපිට කෝෂ කීපයක් එකට එකතු කරලා අපි බලාපොරොත්තු වෙන විදිහට අපිට එක කෝෂයක් හදා ගන්න පුළුවන්. එහෙනම් ඒක තමයි අපි මෙතනදී කතා කරේ merge and center කියලා. හරි. එතකොට අද දවසේදී මම ඔන්න ඔය කියන කාරණා ටික විතරක් කතා කරනවා පුතේ. මෙතනින් පස්සේ ටික අය වීඩියෝ එකකදී අපි කතා කරමු. හරි.
එහෙනම් ඔයාලා මේ වීඩියෝ ටික බලලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගේ නම්බර් එක තියෙනවා. ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන්. මම සේව් කරන්නේ මේ ටික. මගේ නම්බර් එක තියෙනවා කෝල් එකක් දෙන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ සම්බන්ධ හෝ නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති සම්බන්ධ දෙයක් මොනවා හරි තියෙනවා නම් කතා කරන්න මැසේජ් එකක් දාන්න. ඒ ටික මම කියලා දෙන්නම්. හරි එහෙනම් මෙතනින් මේ කොටස අවසන් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.